තේ වෙලාවට බිස්කට් බනිස් වෙනුවට කුරක්කන් ටිකක් වැඩියෙන් දාලා උණු උණුවෙන් කන්න රසම රස හැලප හදමුද. පොඩි අයට බය නැතුව හැමදාම උනත් දෙන්න පුළුවන් ඔයාට. ඕනි කරන දේවල් ටික ලං කරගෙන විනාඩි 20න් 30න් හැලප ටික හදාගන්න පුළුවන්. අද මම මේ හදන්නේ සාම්ප්‍රදායික විදිහට නෙවෙයි. පුංචි අය මොන හරි කන්න ඕනේ කිව්වහම කඩින් මොන හරි ගෙනල්ලා එයාලට දෙන්නේ නැතුව දඩි බිඩි ගාලා මම මේ විදිහට හැලප හදනවා ගොඩක් වෙලාවට. මුලින්ම භාජනයක් ලිපේ තියලා සීනි හැඳි 2මාරක් 3ක් විතර එකතු කරලා මේ ටික කැරමල් කරගන්නවා. සීනි ටික කැරමල් වුණාට පස්සේ මම වතුර කෝප්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම සීනි මේස ඇඳි 2මාරක් 3ක් විතර එකතු කරගන්නවා. පැණියක නූල ඇදෙන පදම වෙනකම් මං ඉන්නේ නැහැ. විනාඩි 2-3ක් වැටි ගින්දරේ පැණියක රත් කරගත්තට පස්සේ තමයි මම පොල් ටික එකතු කරන්නේ. පැණියකට පොල් ටික එකතු කරන කොටස මගේ අතින් වීඩියෝ වෙලා නැහැ. මේ විදිහට පොල් ටික එකතු කරගත්තට පස්සේ විනාඩි 10ක් විතර වැඩි ගින්දරේ මේක අපි උයා ගන්න ඕනි. පොල් පැණියක මම වේලින්න හදාගන්නේ නැහැ. මේ විදිහට තෙත ගතිය තියෙනකොට තමයි මම ලිප ඔෆ් කරගන්නේ. ඊට පස්සේ විනාඩි 5ක් විතර තියෙනවා අපිට අතින් අල්ලන්න පුළුවන් තරමට පොල් පැණියක නිවෙනකම්. පොල් පැණියකට මේ විදිහට කුරක්කන් ටික එකතු කරගන්නවා. මම මෙතනදී කුරක්කන් ග්‍රෑම් 150ක් විතර අරගෙන තියෙනවා. ඒ කියන්නේ ටිකක් වැඩියෙන් ගත්තා. එතකොට හාල් පිටි කෝප්ප භාගයක් විතර තමයි මම මෙතෙන්දී එකතු කරගන්නේ. චූටි බබාලාගේ බර අඩු නම් කුරක්කන් කියන්නේ දෙන්න හොඳම හොඳ කෑමක්. ඉතින් කුරක්කන් පිට්ටු, කැඳ, හැලප, රොටි මේ විදිහට එක එක රසට චූටි අයට හදලා දෙන්න පුළුවන්. මමත් පොඩි දෙන්නගේ බර අඩු ගමන් ගොඩක් වෙලාවට කුරක්කන් වලින් එක එක කෑම හදලා දෙනවා. ඇත්තටම බර වැඩි වෙනවා. මම මේක කියන්නේ අත්දැකීමෙන්. මම පොල් පැණි හදනකොටත් සීනි වැඩිපුර එකතු කරගත්තේ නැහැ. මොකද පුංචි කාලේ ඉඳන්ම සීනි කියන දේ අඩුවෙන් අපි පොඩි අයට පුරුදු කරන්න ඕනි. මම මේක අනනකොට ලුණු ටිකකුත් එකතු කරගත්තා. හැලපවල රස වැඩි වෙන්නේ කැන්ද කොලේ තියෙන සුවඳ රස එකට එකතු වුණාම. සමහරුන්ට කැන්ද කොළ හොයාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. එහෙම කියලා මේ වගේ රස රෙසිපි එකක් හදන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් ඒ වෙනුවට ඔයාලට කෙසෙල් කොළ, ඇලුමිනියම් පිගානක උනත් මේ හැඩයට හදලා ස්ටීම් කරගන්න ඔයාට පුළුවන්. ඇත්තටම හරිම රසයි. ලොකු වැඩක් නෙවෙයි. අපි හිතන්නේ හැලප හදනවා කියන්නේ ඉතින් ලොකු වැඩක් කියලානේ. එහෙම නැහැ. ඉක්මනටම හදාගන්න පුළුවන්. ඇත්තටම මට නම් ගියේ විනාඩි 30ක් වගේ අඩු කාලයක්. ඉතින් මං හිතනවා ඔයාලා මේ රෙසිපි එක try කරලා බලයි කියලා. මේ විදියට හැලප හදලා රසයිද නැද්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයා මගේ වීඩියෝස් බලන්නේ තාමත් subscribe කරලා නෙවෙයි නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා.